ඕගොල්ලෝවත් දන්නේ නැහැ ඕගොල්ලන්ට කාලේ අඩු වුණාද කියලා. සාමාන්‍ය A level ළමයින්ගේ කාල සීමාවට වඩා 26 A level ලියන ළමයින්ට කාල සීමාව මාස 6කින් අඩුයි. අර පාසල් පැවැත්වූ දින ගණනින් බැලුවොත් එහෙම දින 14ක් පාසල් කළා නැහැ බදාදාවල්. බදාදා නිමාරු දවසක් කරපු නිසා. හරියට බැලුවොත් ඔය උද්ඝෝෂණ අනමන ඒවා මොකක්වත් කළා නම් වැඩක් වෙන්නේ නැහැ. එකම දේ තමයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුණා. සමෝටම සමානව ඇති අයිතියක් තමයි අධ්‍යාපනය ලැබීමේ අයිතිය. ඒක උල්ලංඝනය වුණා කියලා නඩුවක් දැම්මොත් විතරමයි යම් බලපෑමක් කරන්න පුළුවන්. එවැනි නඩුවක් දැම්මොත් FR නඩුවක් අර අනිත් නඩුවගේ ගොඩකල් මොනව කරන්නේ නැද්ද? ඇද ඉන්නේ. අඩුම ගානේ සතියක් ඇතුළත තීන්දුව දෙනවා. ඒ තීන්දුව දුන්නොත් අධිකරණයේ තීරණය හැබැයි දත්ත සහිතව පෙන්වන්න ඕනේ. මෙච්චර දවසක් නැති වුණා. හරිද? ඊට පස්සේ 20 දින 21යි කලින් ඇයට මෙච්චරක් දින දීලා තියෙනවා. හරියට නඩුව ගොනු කරලා ඉදිරිපත් කළොත් එහෙම හරිද? සතියකින් අනිවාර්යයෙන්ම අධිකරණය කියනවා මොනවා කරන්න කියලාද? කල් දාන්න කියලා. එහෙම කිව්වොත් රජයට කිසිම දෙයක් කරන්න බෑ කල් දානවා ඇර.